හායි good morning ළමයි. අද ඔයාලා මම මේ කොහෙද ඉන්නේ කියලාද බලන්නේ. මේ අපේ ගෙදර ආවා මම අද කියන්නේ ඊයේ රෑ ආවේ අපේ කිරියම්මගේ දානේ තියෙනවා. ඒකට තමයි ආවේ මම. ඉතින් දැන් මෙහෙන් ගිහිල්ලා ඒ දානෙම ඉවර වෙලා මේ පහුවදා හැමදාම ඉතින් මම ඔයාලට ගොඩක් අරන් ඇවිල්ලා තියෙන්නේ මේ travel vlog එහෙමනේ. අද ඩේ vlog එකක් තමයි අරන් එන්නේ. ඉතින් ආදරෙන් එකතු වෙලා ඉන්න මාත් එක්ක බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ගෙනාවු ජෙලි පැකට් දෙකක් තිබ්බා. ඉතින් මම ඒක හදලා නිවෙන්න තියලා උදේට කන්න තමා හදන්නේ. මේක මේ නිවෙන්න තියන්න ඕනේ මේ රස්නේ පිටින් දාන්න බෑනේ ෆ්‍රිජ් එකට. ඉතින් ඕක තමා මගේ උදේ කෑම. මම හරි ආසයි මේ නයි කොච්චි වලින් හදන සම්බෝල වලට. ඉතින් ඒවත් අම්මා හැදුවා උදේ. ඔය ඉන්නේ අපේ සුදු පුතා. ගෙදර ඉන්නකොට මගේ යාළුවා තමයි ඉතින් එයාලා. මං උදේට කනකොටත් 10ට 10:00 විතර ඇති. ඒ නිසා හස්බන්ඩ් දවල් එනවා කිව්වනේ එයාටත් එක්ක යන්න ඕනේ හින්දා හාල් ටිකක් තියාගෙන පරිප්පු දැන් හදාගන්න තමා හදන්නේ. අම්මලාත් හිටියේ නෑ කිරියම්මලයි ගෙදර ගිහිල්ලා. ඉතින් එයාලා එනකම් මම යුවා. අපේ අම්මට රඹුටන් වගේක් හම්බෙලා තිබ්බා. ওই ටික විතරයි මට වීඩියෝ එකකට ගන්න ඉතුරු වුණේ. අපේ තාත්තා ඔන්න ආපු ගමම මට ගෙදර අරන් යන්න පොල් සුද්ධ කරනවා. ඔන්න ඉතින් ඒ අතරේ මෙයාත් ආවා. එයාව මේ පිළිගන්න කට්ටිය ගොඩයි අපේ ගෙදර. එයා එද්දි ඉතින් අලිගට peer වගේකුත් ගෙනල්ලා තිබ්බා. උදේටත් කන්නේ නැතුව තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මම එයාට කෑම එක බෙදුවා ගිහිල්ලා උදේටත් කාරණා එයාට ඇත්තටම කණ එක ගාණක්වත් නෑ අනේ. දවසම වුණත් බඩගින්නේ ඉඳි. ඉතින් එයා ඉස්සර මැරි කරන්න කලින් අපේ ගෙදර එනකොට එහෙම මම රස කෑම જાති එක ඒවා හදනවා. අද ඉතින් ආවේ එයා මාව ගෙදර එකයි යන්නනේ. ඒ ඉඳ සාමාන්‍ය කෑම ටිකක් තමයි හැදුවේ. ඔය පේනවනේ වීඩියෝ වල කොහෙන් ගියත් ඉන්නේ අපේ ගෙදර පූස් සමාජිකයෝ තමයි. දැන් ජෙලි එකත් හොඳටම සෙට් වෙලා තියෙන්නේ. ඉතින් බත් කාලේ වෙලා අපි අයිස්ක්‍රීම් එක ජෙලි කෑවා. පේනවනේ ලස්සනනේ. මං ඉස්සර ගෙදර ඉන්නකොට ගොඩ කෑම જાති හදනවා. දැන් ඇත්තට මේවා හදන්න මේ වෙලාවක් නැතිකමත් නෙමෙයි උවමනාවක් නැතිකම තියෙන්නේ. නැත්තම් මං ඉස්සර ගෙදර ඉන්නකොට මෙයා එනකොට මේ එක කෑම જાති එක දවස් වලට හදලා දෙනවා. පේනවනේ රසපාට. ඔන්න බලන්නකෝ මම දැන් එයාගෙන් මේක දීලා කාලා බලලා රහද කියන්න කියනවා. බලන්නකෝ එයාගේ ඇක්ෂන් එක. ඔහොම තමයි ඉතින් එයා. ඊට පස්සේ අපි දෙන්න පිටිපස්සට වෙලා අයිස්ක්‍රීම් කකා පොඩි කයියක් දාගෙන හිටියා. දැන් ඉතින් දවස් දෙකක ඒවා කතා කරන්නත් තියෙනවනේ. අම්මලාත් හිටියා ඒ වෙලාවේ. ටීවී බලනවාද කොහෙද මට මතක හිටියට එයාලා. මැරි කරන්න කලිනුත් එයා අපේ ගෙදර ආව ගිය හැටි මතක් වෙනවා. ඉතින් මට මෙහෙම කතා කර කර ඉන්නකොට දැන් මං ඔයාලව අපේ වත්ත වටේ රවුමක් එක්කන් යන්නද? ඔන්න බලන්නකෝ අපේ ගෙදර තියෙන මල් ಜಾති එළවලු වර්ග මොනවාද කියලා. ළමයි මට මාර වැඩක් නෙවුනේ. මේ මල් පෝච්චි එක ඉඳලා කලාඳුරෝ දෙන්නෙක් විද්දානේ. මාර කැක්කුමයි ඒ වෙලාවේ. වීඩියෝ කර කර ඉඳි තමයි ඒකත් උනේ. මම රතු ලුණු කෑල්ලක් ගාලා ඊට පස්සේ මේ සිද්දාලේප ගෑවා. එතකොට නම් ඉක්මනට කැක්කුම අඩු වෙලා ගියා. මේ තියෙන්නේ අපේ අම්මගේ ගම්මිරිස් වගාව.
වැල් ගොඩාක් තියෙනවා. ඒ සේරම වීඩියෝ එකට ගත්තේ නැහැ. ඉතින් මට මේ අරත්තේ අරුන් දෙන්න නැන්නට පස්සේ වීඩියෝ කරන ගත්ත එපා වුණානේ. ඉතින් මං චුට්ට ඉතින් එහෙම වීඩියෝ කෑලි ටිකක් ගත්තා. මොකද උදේ ඉඳන් vlog එක කරගෙන හිටියේ. අපේ මල්ලි තමයි ඔය කොච්චි හදලා තියෙන්නේ නයි කොච්චි. ඒවා පැකට් වල දාලා ගොඩක් හදලා තියෙනවා. වතුර මේ දාලා නැතුවද කොහෙද ඒවා ටිකක් වේලිලා වගේ ගිහිල්ලා. මේ දවස්වල වැස්සත් නැහනේ. මම මේවා ටිකකුත් කඩාගත්ත අපේ ගෙදරත් අරන් යන්න. මමත් හදලා තියෙනවා ගෙදර පැල. ඒව තාම පොඩි කරල් නැහැ. දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. අපි දෙන්න ගෙදරත් යන්න ඕනි. මොකද මෙහින් මේ කලින් පිටත් උනේ නැත්තම් අපි ගෙදරට යනකොට රෑ වෙනවා. අපි දැන් හවසිතේ බොනවා. ඔය පේනවනේ කට්ටියම ඉතින් වට වෙලා තමයි ඉන්නේ. එයාලත් අපේ පවුලේ සමාජිකයෝ වගේ තමයි. ගෙදර ඇවිල්ලා ඉඳලා ආපහු යනකොට නම් ඉතින් ගොඩක් දුක හිතෙනවා. අම්මයි තාත්තයි ඉතින් පුළුවන් හැමදේම අරන් යන්න. මට අඩුපාඩුවක් නොකර සේරම හොයලා බලලා දෙනවා. බයික් එකේ අරන් යන්නත් බෑ. ඉතින් ඒ තරම් බඩුගොඩ ඉස්සරහත් තියාගෙන මම පිටිපස්සෙත් තියාගෙන කරෙත් එල්ලගෙන තමයි ගියේ. මේ ඉන්නේ ඉතින් මගේ පණ තමයි. කසාද බඳිනකුනුත් ළමයිටම කරලා කසාද බැඳලා ගියාට පස්සෙත් ළමයිටමයි හැමදේම කරන්නේ. ඉතින් මම මේ යන්නේ හරි දුකෙන්. ඒත් ඉතින් එයාලට හැමතිස්සෙම දුක පෙන්වන්න බෑනේ. එයාලටත් දුක හිතෙනවානේ. අපේ මේ නෙළුබෑව හන්දියම චූටි මේ පෙරහැරක් තිබ්බ මොන්ටිසෝරි එක ළමයිගේ. ඉතින් මම ඒකත් වීඩියෝ කරා චුට්ටක්. හරිම ලස්සනට තිබ්බා ඒකත්. පොසොන් පොයට කලින් දවසේ තමා මේ ඉතින් යන ගමන් අපි ඒ ලස්සනට සරසලා තිබ්බේවත් බලාගෙන ගියා. මේ මාකට් සයිඩ් එකේ ගහපු ලස්සන තොරණ. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මාව අහගෙනයි බලාගෙනයි හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. මාත් එක්ක හැමදාම මේ වගේ ආදරෙන් එකතු වෙලා ඉන්න. අලුත් ලස්සන වීඩියෝ ගොඩක් ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. ඉතින් අදට මං ගිහින් එන්නම්. බයි.